මේ දවස්වල වෛරල් වෙන අලුත්ම ටැමිල් ෆිල්ම් එක ඩ්‍රැගන් අද කතා කරමු ඒ ගැන. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ අශ්වාත් මාරිමුතු. ප්‍රොඩක්ෂන් කරන්නේ AGS එන්ටර්ටේන්මන්ට් එකෙන්. බජට් එක ඉන්දියානු රුපියල් කෝටි 37යි. බොක්ස් ඔෆිස් වාර්තාව ඉන්දියානු රුපියල් කෝටි 150යි. මේ ඉන්නේ ෆිල්ම් එකේ කාස්ට් එක. ප්‍රධාන චරිත රඟපාන්නේ ප්‍රදීප් රංගනාഥන්. ඉන්දියාවේ කියන්නේ මෙයාට නෙක්ස්ට් ධනුෂ් කියලා. පොඩි යාගේ ලුක් එකක් තියෙනවා. යාගේ ඇක්ෂන් ටික එහෙම පොඩ සමානයි. සහ මෙයා දැනට ෆිල්ම් දෙකක් කරලා තියෙනවා. ඒ ෆිල්ම් දෙක මේකයි තව එකකුයි මේ ඒකේ නම ලව් ටුඩේ කියලා 2022 හරි 23 හරව ෆිල්ම් එකක්. ඒකත් ඉන්දියානු රුපියල් කෝටි 100 පෙන්නුවා. මේකත් දැන් ඉන්දියානු රුපියල් කෝටි 100 පනලා තියෙන්නේ. තමන් කරන පළවෙනි ෆිල්ම් දෙක මෙච්චර සාර්ථක වෙනවා කියන්නේ මෙයාට අනාගතයේදී හොඳ අර මේ ඉන්දියාවේ මේන් ෆිල්ම් එකේ ඇක්ටර්ස්ලාගේ ලෙවල් එකටම එන්න පුළුවන්. ෆිල්ම් එක ගැන කතා කළොත් ස්ටෝරි ටෙලිං හොඳයි. සිනෝටෝග්‍රෆි අවුලක් නැහැ. මියුසික් ස්කෝර් එක හොඳයි. මේකේ ඉන්ට්‍රෝ එක හොඳයි. මේක අර ලස්සනට මේ ස්ටෝරි එකට ඉන්ට්‍රෝ එකක් දීලා තිබ්බ පළවෙනි මිනිත්තු කීපේ හොඳ ඉන්ට්‍රෝ එකක් තිබ්බා. මම ඒකට ඒකෙන්ද අර මේ හොඳ ඉන්ට්‍රෝ එකක් තියෙනවා කියන්නේ පටන් ගත්ත කෙනාට ඉවර වෙනකම් බලා ගන්න ආසාවක් තියෙනවා. ඒක තමයි ඉන්ට්‍රෝ එකේ වටිනාකම. මේ ෆිල්ම් එක බලාගෙන ඉද්දි මේ අනිකල් රෝලර් කෝස්ටර් එක යනවා වගේ සීන් එකක් තියෙන්නේ. මේ ඉමෝෂන්ස් එක වෙනස් වෙනවා විනාඩි 30 සමහරවිට ආදරේ හිතනවා, සමහරවිට එක්සයිට්මන්ට් එක, සමහරවිට දුක හිතනවා. සහ ප්ලොට් ට්විස්ට් හින්දා ඒක තවත් වෙනස් වෙනවා. ප්ලොට් ට්විස්ට් දෙකක් විතර මම දැක්කා තියෙනවා. ෆයිනල් ක්වෙස්චන් එක මේකට හම්බෙච්ච හයිප් එකට මේක වර්ත්ද කියන ක්වෙස්චන් එකනේ තියෙන්නේ. මගේ මතය අනුව මේකේ හයිප් එකට අනුව සාධාරණයක් කරලා තියෙනවා. මේක හොඳ ඩීසන්ට් මූවි එකක්. මට රෙකමන්ඩ් කරන්න පුළුවන් අනිකට බලන්න කියලා. මේකට මගේ රේටින් එක 10න් 6. සහ අන්තිමට කියන්න ඕනේ මේකේ ඩීන්ගේ කැරක්ටර් එක හොඳ කැරක්ටර් එකක්. අර මේ සමාව දීලා ළමයින්ව යහමකට ගන්න හදන කැරක්ටර් එක. මම එහෙම කැරක්ටර් එකක් දැක් ෆිල්ම් වලදී අර ස්කූල් බේස්ඩ් ෆිල්ම් වලදී ඩීන් කෙනෙක් දැක්කේ මේ ෆිල්ම් එකේ තමයි ළඟදී. ආපහු මේ වගේ ෆිල්ම් රිවිව් එකකින් නැවත හමුවෙමු. හැමෝටම සුබ දවසක්.